ආයුබෝවන් රන්පොක්නගම කන්‍යමරිය රාජේශ්වරීගේ දෙවස්ථානයේ තරුණ සමිතිය විසින් අතිශය ප්‍රථම වතාවට සංවිධානය කරන සිත හැරී ඔබ එනතුරා ගීතමය භාවනා වැඩසටහන මාර්තු 30 වෙනිදා කරු සමන් මැක්සිමස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් වෙමින් පවතිනවා. ඉතින් නිට්ටඹ භූමි සම්සේවක ගරු සුමිත් රෝෂන් පියතුමාගේ සහ නිට්ටඹ භූමි සහායක ගරු මේරියන් දිලක්ෂිත් පියතුමාගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම ගීතමය භාවනා වැඩසටහන පිළිපද නිට්ටඹ භූමි සම්සේවක ගරු සුමිත් රෝෂන් පියතුමාගේ අදහස දැන ගැනීමට මේ අවස්ථාවේ අප සූදානම් වෙමින් පවතිනවා. ගරු පියතුමනි, සිත හැරියෝ බෙනතරා ගීතමය භාවනා වැඩසටහන පිළිබඳ ඔබගේ අදහස අපි දැනගන්න කැමතියි. ඇත්තටම ගොඩක් සන්තෝෂයි ඔබ රන්පොකුණුගම දේවස්ථානයේ තරුණ සමිතිය පටන් අරගෙන ඔබ කරන්නට යන පළමු වැඩසටහනයි අපි මේ අද මේ දවස්වල කරගෙන යන්නට යන්නේ. ඒක නිසා ඔබ මේ ගත්තු වැඩ කටයුත්ත ඉතා මහන්සියෙන් ඔබගේ සීමිත ප්‍රමාණයක් ඉන්නේ කට්ටිය. ඉතින් ගොඩක් සන්තෝෂයි ඔබ එකට එකතු වෙලා මේ වැඩ කටයුත්ත කරන්නට යෑම පිළිබඳව. ඇත්තටම ගරු සමන් මැක්සිමස් පියතුමා කියන්නේ මේ පිළිබඳ විශාරදෙක්. අපි ඔහුට ආරාධනා කළේ ඔහුගේ දැනුම එකතු කරන්නට ඔබට සංගීතය තුල කොහොමද කලාව තුල කොහොමද ඔබව මේ දින 40 තුල දෙවියන් වහන්සේ ගාවට ලං කරන්නේ කියලා. ඒක නිසා මේක නවමු අත්දැකීමක් වෙයි ඔබට. අපි ආරාධනා කරනවා. ඒක නිසා ඔබගේ තරුණ පිරිස විතරක් නෙමේ මීසමේ ඉන්න තරුණ පිරිස් වලට අපි ආරාධනා කරාත මෙතනට එන්නට කියලා. ඒ වගේම අපි මේක ඔබට විතරක් අනිවාර්ය කරනවට වඩා අපි ආරාධනා කළා අනිත් අයටත් එන්න කියලා මේ අත්දැකීමට ඇතුල් වෙන්න. ඉතින් මං හිතන්නේ කාලෝචිත තේමාවක් ඔබ තෝරා අරගෙන තියෙනවා, සිත හැරි මා එනතුරා කියන. ඇත්තටම අපි අපේ ජීවිතේට යමක් එකතු කරගන්න අවස්ථාවක් බවට මේ අවස්ථාව පත් කරගමු. ආරාධනා කරනවා හැමදෙනාටම ඇවිල්ලා මේ අත්දැකීමට ඇතුල් වෙන්න. අපි කියනවට වඩා තියෙන්නේ මේ දෙයයි කියලා. ඇවිල්ලා ජීවිතයට යමක් අයිති කරගන්න පුළුවන් නම් ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒක නිසා ඉරිදා දවසේ සවස් යාමේ අපි සවස් 6 ඉඳලා රෑ 9 විතර වෙනකන් ඒ අත්දැකීමට ඔබව ඇතුල් කරන්නට යනවා. ඒක නිසා නැවතත් තරුණ සමිතිය ඔබට ස්තුතිවන්ත වෙනවා මේ වැඩ කටයුතු හොයලා බලලා. ඔබ ගොඩාක් මහන්සි වෙලා මේ වැඩසටහන සංවිධානය කරන්නේ. ඒක නිසා හැමදෙනාටම සුබ පතනවා, ආරාධනා කරනවා හැමදෙනාටම ඇවිල්ලා ජීවිතයට යමක් එකතු කරගන්න, නවමු අත්දැකීමක් එකතු කරගන්නට ඔබ හැමදෙනාටම ආරාධනා කරනවා. ස්තුති පියතුමනි. ඉතින් ඔබ නරපුවේ සිත හැරියෝ බෙනතුරා ගීතමය භාවනා වැඩසටහන පිළිබඳ ගරු සුමිත් රෝෂන් පියතුමාගේ අදහස. ඉතින් ඔබත් පැමිණෙන්න මාර්තු 30 වෙනිදා හවස 6:30ට රන්පොක්නගම කන්‍යමරිය රාජේශ්වරීගේ දේවස්ථානයට. මනස්ථාපනයෙන් සිත හැරී ජේසුස්ට ලං වෙන්න සිත හැරියෝ බෙනතුරා ගීතමය භාවනා වැඩසටහනට ඔබත් සහභාගී වන්න.